උසස් පෙළ S3ක් තියෙනවා නම් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ පාස් නැහැ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් තියෙනවා. නමුත් ඔයාලට රජයේ කැම්පස් එකට යන්න ISSCO මදි. එහෙමනම් ඔයාලට රජයේම විශ්වවිද්‍යාලයක් වන KDU එක නැත්නම් කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකට ආයෝජනය කිරීමට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. UGC එකෙන් අනුමත කර ලැබූ උපාධි පාඨමාලා 40 ගණක් විතර මේ විශ්වවිද්‍යාලයේ තියෙනවා. මේකට යන්න ඔයාලට අර කිව්වාගේ උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම විශේෂ තෝරා ගැනීමේ පරීක්ෂණයට සමත් වෙන්න ඕනේ. මේ තෝරා ගැනීම පරීක්ෂණයේ කොටස් 4ක් තියෙනවා. IQ and General Knowledge, English papers දෙකක් තියෙනවා. ඊට අමතරව Special Cognition Test කියලා තියෙනවා. මීට පෙර NDT law මේ වගේ පාඨමාලා රාශියකට මේ සාමාන්‍ය දැනුම සහ aptitude test කරපු යොමාල් වටවල සර්ගේ පන්ති වලට ඇතුල් වෙන්න පුළුවන්. මේ පරීක්ෂණ සඳහා පුහුණුවක් ලබා ගන්න පල්ලෙහා තියෙන link එකෙන් WhatsApp group එකට join වෙන්න. සීමිත සංඛ්‍යාවක් ගන්න. ඒකත් aptitude test එක පාස් කරලා ඊට පස්සේ අර ISSCO පිළිවෙලට උඩින් ඉන්න අය තමයි මේකට ගන්න. මේ මුදල් ගෙවලා තමයි මෙඩිසින් සහ අනෙකුත් පාඨමාලාවට ගන්න. Biological science, physical science, ඒ විතරම නෙවෙයි commerce, arts, technology ඕන stream එකකට විවිධ පාඨමාලා තියෙනවා. මේ දක්වලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක හැටියට Faculty of Defense, Faculty of Medicine, Faculty of Engineering, Faculty of Law, Management, Computing, Allied Health Sciences, Technology, Criminal Justice කියලා courses වලට ගන්නවා. ඒ වගේම සූර්යවැව සදර්න් කැම්පස් එකකුත් තියෙනවා. ලංකාවේ උසස් පෙළින් නැත්නම් කේම්බ්‍රිජ් ලන්ඩන් ඒ ලෙවල් වලින් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. KDU එකේ වෙබ්සයිට් එකට ගියාම වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. මේ තියෙන ඇඩ්‍රස් වලින් ටෙලිෆෝන් නම්බර වලින් ඔයගලන කතා කරලා වැඩිදුර විස්තර අහසා ගන්න පුළුවන්. ඇප්ටිටියුඩ් ටෙස්ට් එකෙන් පාස් වෙලා ඊට පස්සේ මේකට ඇතුල් වෙන්න පුළුවන්.